ආයුබෝවන් මැඩම් දිලේකා මීට පෙර මම ඔයාට ලිව්වේ ඔයා සතුවේ සුන්දරත්වය සහ නිර්මාණශීලී හැකියාව අගය කරමින් ඔයාගේ ගමනට හදවතින් සුබ පතන්නයි. එදා ඔයා තුලින් දුටුවේ පූර්ණත්වය. මවක් සහ බිරිඳක් විදියට ඔයා සතු ආශිර්වාදලත් ජීවිතය ගැන මට තිබුණේ ලොකු ගෞරවයක්. නමුත් අද දැඩි කලකිරීමකින් සහ කනගාටුවකින් තමයි මම ඔබට කතා කරන්නේ. අද වෙද්දී සමාජ මාධ්‍ය තුල ඔයාගේ හැසිරීම අතිශයින්ම අශීලාචාර සහ නොහික්මුණු මට්ටමකට වැටී තිබෙනවා. හුදෙක් views ලබා ගැනීමට ජනප්‍රිය වීමට සහ මුදල් සෙවීමට එකම අරමුණින් අඩනිරුවත් වෙමින් ඔයා කරන මේ ක්‍රියාවලිය දෙස තවදුරටත් උපේක්ෂාවෙන් බලා සිටිය නොහැකි. යමෙකුට තර්ක කළ හැකි. ලංකාවේ සංචාර කලාපවල විදේශීය කාන්තාවන් මීට වඩා විවෘතව අදින පළදෙන නිසා මෙහි වරදක් නැති බව. ඔව්, විලාසිතා කිරීම හෝ නිදහසේ ඇදීම ප්‍රශ්නයක් නොවේ. නමුත් විදේශ කාන්තාවන්ගේ සංස්කෘතික පසුබිම සහ ඔවුන්ගේ හැසිරීම් රටාව තුළ ඔයා මේ කරන ආකාරයේ ලාභදායී අසභ්‍යත්වයක් නැහැ. ඔයා කරන්නේ විලාසිතාවක් නොව මුදල් වෙනුවෙන් තමන්ගේ ගරුත්වය සහ සීමාවන් පාවා දීමක්. අකමැතිනම් බලන්න නැතුව සිටින්න යයි පවසමින් මේ සමාජයේ පරිහානිය සාධාරණීකරණය කරන්නට එන්න එපා. සමාජ මාධ්‍ය යනු නිදහස් අවකාශයේ වුවද ඒ නිදහස යනු තමන්ගේ පහත් මානසිකත්වය මුදාහරමින් සමාජ සදාචාරය සහ පොදු සංස්කෘතිය විනාශ කිරීමට ලැබුණු බලපත්‍රයක් නෙවෙයි. වැරදි දේ වැරදි බව සහ සුජුව ප්‍රකාශ කිරීමට මේ රටේ ඕනෑම පුරවැසියෙකුට අයිතිය තියෙනවා. මවක් සහ බිරිඳක් විදියට ඔයාගේ මේ අසභ්‍ය හැසිරීම ඔයාගේ පවුලේ අනාගතය වගේම ඔයාගේ ආදර්ශය ගන්නා තරුණ පරපුරට කරන්නේ බරපතල හානියක්. ඩිජිටල් අවකාශය තුල පවතින නීති රීති සහ ලංකාවේ පොදු නීතිය යටතේ මෙවැනි අසභ්‍ය සහ පොදුජන ක්‍රීඩාවක් ඇති කරන හැසිරීම් සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කිරීමට වුවද සමාජයට හැකියාව පවතින බව මතක තබා ගන්න. ඔබ වැනි කාන්තාවන්ට අවවාද හෝ ඕවදන් දෙමින් කාලය නාස්ති කිරීමෙන් තවදුරටත් පළක් නැත. මුදල් තණ්හාවෙන් අන්ධ වූ මෙවැනි හැසිරීම් පාලනය කිරීමට නම් රටේ පවතින සදාචාර නීති සහ ඩිජිටල් අපරාධ මර්දන නීති ඇත්ත වශයෙන්ම ක්‍රියාත්මක විය යුතුය. මෙවැනි පහත් මානසිකත්වයෙන් සමාජය පුරා ව්‍යාප්ත වීමට නිදහසේ ඉඩ දිය නොහැක. views සහ මුදල් අද ලැබී හෙට නැති වී යනු ඇත. නමුත් අහිමි කරගන්නා ආත්මගරුත්වය සහ චරිතය නැවත කිසිදා මුදලට ගත නොහැකි. රැල්ලට අසුවී වටිනාකම නැති කරගන්නා ගැහැණියක් නොවී තවමත් ඉතිරිව ඇති කාලය තුල මේ වැරදි මඟ අතහැර බුද්ධිමත්ව සහ ගෞරවණීය ලෙස ජීවිතය දෙස බලන්නයි මම ඉල්ලා සිටිනවා. ස්තුතියි. ඉන්න බෑ අම්බෝ ඉන්න බෑ මොකක් කරේ මට ඇත්තටම මම නම් කියන්නේ ඔයාලා මෙහෙම ගාගෙන මම හොඳින් කරුණා ඔව් මම ඉඳතුනා එතන ඉන්න ඔබ හිතන්නේ තාමෝයි මහුන් තියනවා කියලාද උන්ගේ ගෙදර කොහොමද බං කනවා තෙවර යන්නේ නැහැ බලපන් ඔබ වෙන කොහෙන් හරි එල්ලම් ඇවිල්ලා මුන්නේ එනේ කොහෙද කොහොමද පිස්සුද ini ternyata aku masih waktu ya ini benar nggak sudah aneh kebenaran kak මේ අලුත් බූලක් ළමයි මොකද බූල් බෑන්ඩ් එකක් අලුත් රන්දිමාගේ බූල් බෑන්ඩ් එක අලුත් ඔහෙන්ද බලන්නේ රන්දිමාගේ අලුත් බූල් බෑන්ඩ් එක ලස්සනයි නේ කොණ්ඩේ දාන්න පුළුවන් මට ඒක දාන්න ඉතින්නේ නැත්තම් දානවා ඉතින්නේ කමෙන් අප් වෙන්නද එකක් වෙන්න මේක තමයි සයිස්
රසයි. මම ඒකයි ඔතන යට පොඩි නේ මේක පොඩි මුලේ දාන්කො මේක පොඩි නේ මොන තරම් සයිස් ද කියලා. හරි ඒ වෙනම කරන්නේ. මම ආසම් බිකිනි එක. wow nice bikini. oh my goodness මේක තමයි තායිලන්ඩ් ගිහිල්ලා ජාලේ කලපු බිකිනි එක. ඔය නෙමෙයි. ඔය අනිත් එක ඒ වගේ ඒ පාටම අනිත් එක හරියට. ඔක්කොම අදින එක හරියන්නේ නැහැ නේ. මේ දෙන බිකිනි එකේ ලස්සනයි නේ බිකිනි එක. යාන් චෝක් තියෙනවා. වැලක් වගේ. හරි. මේ මොකක්ද මේක බිකිනි නේලෝ? අම්මට මේ තියෙන ජාලේ කලබු එක මේ පාර ගිහිල්ලා. ඒ සුපිරියක් ඒක. සයිස් එක කොහමද? ගත්තේ අන්තිම කවර්ඩ් එක වෙන අන්තිමේ හම්බුනේ ජාමි ටික නේ බා. මෙයා පෙන්නන්න වෙන ඒවා. රංගියක් ප්‍රමෝට් කරමු අපි. wow nice ජාමි.